මිනසාන් කොන්නිචිවා සිත්‍රතුෂණ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඉඳලා මේ වීඩියෝ සිරීස් එකෙන් අපි කතා කරන්න යන්නේ SSW රැකියා සඳහා වන වීසා කැටගරි එකේ ground handling වලට අදාළව තියෙන පාඩම් මාලාව. ඉතින් මේ පාඩම් මාලාව ගැන කතා කරොත් ground handling සඳහා අපිට පොත් දෙකක් තියෙනවා. ඒකින් පළවෙනි පොත වන අන්සෙන් හින්ෂිත්සු කියන පොතෙන් තමයි අපි පාඩම් මාලාව පටන් ගන්නෙ. ඉතින් ජපන් භාෂාවෙන්ම පාඩම් මාලාව තියෙන නිසා ටිකක් අපහසු නිසා ඒ සඳහාම මේ තියෙන ඩොකියුමන්ට් එකම අපි සිංහල භාෂාව එකතු කරලා හදාගත්ත අලුත් ඩොකියුමන්ට් එකකින් තමයි මේ පාඩම් මාලාව කරගෙන යන්නේ. ඉතින් මේ පාඩම් මාලාවට ඔයාලට මෙන්න මේ විදිහට ජපන් වාක්‍යයට පසුව සිංහල වාක්‍ය දාලා හදලා තියෙනවා. ඒ වගේම පාඩම් කොටසින් කොටස අවසානයේ ජපන් වචනය කොයි විදිහටද ප්‍රොනවුන්ස් කරන්නේ, ඒ වගේම ඊට අදාළව වන සිංහල තේරුම මේ වීඩියෝ එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් අපි ground handling field එක ගැන කතා කරොත් ගුවන් යානය ගුවන් තොටුපළට පැමිණීමේදී අපි කාර්යක්ෂමව නියමිත වේලාවට ආරක්ෂිතව ගුවන් මගින් සහ ගුවන් භාණ්ඩ යැවීම සඳහා ගුවන් තොටුපළ තුල සිදු කරන ක්‍රියාවලිය තමයි අපි ground handling ලෙස හඳුන්වන්නේ. ඉතින් ඒ අතරින් අන්සෙන් සහ හින්ෂිත්සු ඒ කියන්නේ ආරක්ෂාව සහ ගුණාත්මක භාවය කියන පාඩම අපි පටන් ගමු. ඉතින් පාඩම් විදිහට බෙදලා තියෙනවා. පළවෙනි පාඩම් විදිහට අපි ගුවන් සමාගම් වල ආරක්ෂාව සහ ආරක්ෂාවේ වැදගත්කම කියන කරුණු ගැන කතා කරමු. ඉතින් පළවෙනියටම තියෙනවා ඉප්පන්. ඉප්පන් කියලා කියනවා සාමාන්‍ය කරුණු. කෝකු ගයිෂානෝ අන්සෙන් ගුවන් සමාගම් වල ආරක්ෂාව. මොනවද තියෙන්නේ කියලා බලමු. කෝකු ගයිෂාවා ගුවන් සමාගම් රයොකකුයා කමොත්සුවෝ කියන්නේ මගීන් සහ භාණ්ඩ බුජිනි ආරක්ෂිතව මොකුතෙකිචිනි. මොකුතෙකිචි කියලා කියනවා ගමනාන්තය තෝචකු සසෙනකෙරෙබ නරණයි. ළඟා කරවීමට අවශ්‍යයි. මේ කියන්නේ මොකද්ද? කෝකු ගයිෂවා රයොකකුයා කමොත්සුවෝ බුජිනි මොකුතෙකිචිනි තෝචකු සසෙනකෙරෙබ නරණයි. ගුවන් සමාගම් මගීන් සහ භාණ්ඩ ආරක්ෂිතව ගමනාන්තය දක්වා ළඟා කරවන්න අවශ්‍යයි. ඊළඟ පොයින්ට් එකේදී කියනවා මෙන්න මෙහෙම. කොනෝ බුජිනි තෝචකු සරෙරු. මේ බුජිනි කියලා කියන්නේ ආරක්ෂිතයි කියන එක බුජි. එතකොට කොනෝ බුජිනි තෝචකු සරෙරු. මේ ආරක්ෂිතව ළඟා කරවීම. එහෙමත් නැත්නම් මොකද්ද මේ? සුනාවචි. සුනාවචි කියලා කියන වෙනත් විදිහකට කිව්වොත් කෝකු කිජිකෝ. කෝකූකි ජිකෝ කියලා කියනවා ගුවන් යාන අනතුරු ඕ ඔකොසනයි කොතෝගා සිදු නොවන එක කෝකූ ගයිෂානෝ අන්සෙන්දේ අරි. ගුවන් සමාගම් වල කෝකූ ගයිෂා කියලා කියන ගුවන් සමාගම් වල අන්සෙන්දේ අරි ආරක්ෂාවේ මොත්තොමෝ ජූයෝන තොකොරොදේ අරු. මොත්තොමෝ වඩාත් ජූයෝන වැදගත් තොකොරොදේ අරු වඩාත් වැදගත් දෙය වෙනවා. අපි අපහු කිව්වොත් කොන බුජුනි තෝචකු සරෙරු සුනවචි කෝකූකි ජිකෝ ඕ ඔකොසනයි කොතෝගා කෝකූ ගයිෂනෝ අන්සෙන්දෙ අරි මොත්තොමෝ ජූයෝන තොකොරොදෙ අරු. මතා කෝකූ ගයිෂවා ඒ වගේම ගුවන් යානා සමාගම් ජෝක්‍යකුගා කෝකූකියෝ රියෝසුරු කොතෝදේ. අර ජෝක්‍යකු කියලා කියනවා මගින් කෝකුකි ඕ රයෝසුරු කොතොදේ. ගුවන් යානාවක් රයෝසුරු භාවිතා කරන එකට උන්චින්නෝ එතෙයිරුගා. උන්චින් කියන්නේ ගාස්තුවක් එතෙයිරු මේ එමස් කියන එක තියෙන්නේ එතෙයිරුගා අය කරත් සොකුනිවා. මෙහිදී මොකද වෙන්නේ? තසංග්‍යෝතෝවා කොතොනරි අනිකුත් කර්මාන්තවලින් කොතොනරි වෙනස් වෙලා ජෝක්‍යකුණු ඕ අසුකරු මගීන්ගේ ජීවිතය ආරක්ෂා කිරීම
というයයි කියන大変重要な責任が与えられている. කියන්නේ 大変 重要なවඩාත් වැදගත් 責任がකියන වගකීම 与えられている පැවරිලා තියෙනවා. 航空機に関係する仕事をする. කියන්නේ 航空機に කියන්නේ ගුවන් යානයක් සම්බන්ධව 関係する. 関係する කියලා කියන සම්බන්ධයෙන් 仕事をする රැකියාවක් කරන 全ての人は සියලුම පුද්ගලයින් この මේ 安全 කියන්නේ ආරක්ෂාව 乗客の命 乗客の 命 කියන්නේ මගීන්ගේ 命 කියලා කියන ජීවිත ඕ 常に考えて කියලා කියන්නේ හැම වෙලේම කල්පනා කරලා අරයුරු ග්‍යෝමුවෝ අරයුරු කියලා කියන්නේ ඕනෑම විදිහක කියන්නේ සියලුම කාර්යයන් වලදී ඔකොනව් කියන්නේ ග්‍යෝමුවෝ ඔකොනව් කාර්යයන් සිදු කිරීමේදී කොතෝගා තයිසෙත්සුදේ අරු මෙහෙම මේ ඔකොනව් කියන්නේ පවත්තන එක සිදු කරන එක වැදගත් වෙනවා. අපි ආපහු කියුවොත් 航空機に関係する仕事をするすべての人はこの安全乗客の命を常に考えてあらゆる業務を行うことが大切で කියලා. හරි. අපි මෙතෙන්ට එනකන් කතා කරා ප්‍රධාන කරුණු ටික ගැන කතා කරොත් ගුවන් සමාගම් මගීන් සහ භාණ්ඩ ආරක්ෂිතව ගමනාන්තය දක්වා ළඟා කරන බව තහවුරු කරන්න ඕනේ. මේ ආරක්ෂිතව ගමනාන්තයට ළඟාවීම සහ ගුවන් යාන අනතුරු සිදු නොවීම ගුවන් යාන සමාගමේ ආරක්ෂාවේ වඩාත් වැදගත් දෙය වෙනවා. එමෙන්ම මගීන් ගුවන් යානාවක් භාවිතා කරන විට ගාස්තුවක් අය කළත් ඒක අනෙක් කර්මාන්තවලට වඩා වෙනස් ඉතා වැදගත් වගකීමක් වෙනවා. හේතුව මගියාගේ ජීවිතය තියෙනවා මේ ගුවන් සමාගම අතේ. නේද? ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා කරන සියලුම දෙනා මේ ආරක්ෂාව පිළිබඳ සෑම විටම කල්පනා කර සියලු කාර්යයන් සිදු කිරීම වැදගත් වේ. හරි. ඉතින් මේ පාඩමට සම්බන්ධ වචන මේ විදිහට දීලා තියෙනවා. ඔයාලට ඒවා සටහන් කරගන්න පුළුවන්. ඊළඟට අපි යනවා අපේ පාඩමේ B කොටසට. අන්සෙන් නුන්කෝනු මොකුතෙකි. අන්සෙන් නුන්කෝනු මොකුතෙකි කියලා කියනවා ආරක්ෂිත මෙහෙයුම් වල මොකුතෙකි කියලා කියන අරමුණු. හරි. අපි බලමු මේ මොනවාද කියලා. මොෂිමෝ කෝකු කිජිකෝ. බැරි වෙලාවත් කෝකු කිජිකෝ ගුවන් යාන අනතුරක් හස්සෙයි තබායි. සිදු අවස්ථාවක සුගිනොයෝන මොන්දයිගා ශෝජිරු. කියන්නේ ඊළඟට තියෙනවා වගේ මොන්දයි ප්‍රශ්න ශෝජිරු උපදිනවා. බලමු මොනවාද කියලා. නනිමො කායරණයි ඉනොචියෝ උබව්. නනිමො කායරණයි කියන්නේ කිසිම දෙයකින් අඩුව පුරවන්න බැරි ඉනොචියෝ උබව්. ජීවිතයක් නැති වෙනවා. නේද? හරි. අපි ඒක වඩාත් විස්තරාත්මකව බලමු. ඕකීන කෝකූකි ජිකෝවා. කියන්නේ විශාල ගුවන් යාන අනතුරක් ශිබෝජිකොනි නරු කොතෝගා ඕයි. ශිබෝජිකෝ කියලා කියනවා මරණීය අනතුරක් බවට පත්වීම වැඩි. ශිබෝජිකොනි නරනකුතෙමු. ශිබෝජිකොනි නරුනකුතෙමු කියන්නේ මරණීය අනතුරක් බවට පත් නොවුනත් ජෝකකුනෝ ශින්තයිතකින කිසු. කියන්නේ මගීන්ගේ
ශින්තයි තකින කිසු කියලා කියන ෆිසිකලි සිද්ධ වෙන තුවාල. කියන්නේ බාහිර වශයෙන් ශාරීරිකව සිදුවන තුවාල ශින්රිතකින කිසු. ඒ කියන්නේ මානසික වශයෙන් ඇතිවන තුවාල ෆුකයි මොනොනි නරු. කියන්නේ ඒවා ඊටමත් අපහසු දේවල් බවට පත් වෙනවා. කොනකොතෝවා මේක ජිකොගා ඔකොත්තේ කරා රිකයි ශිතෙමු ඔසොයි. මෙය ජිකොගා ඔකොත්තේ කරා තේ කරා කියන්නේ මේක අනතුරු සිදුනාට පස්සේ රිකයි ශිතෙමු ඔසොයි. තේරුම් ගත්තට ප්‍රමාදයි. ජෙත්තයිනි ජිකෝ ඔකොෂිත්තේවා නරනයි රියුවෝ කියන්නේ කිසිසේත්ම ගුවන් අනතුරු සිදු නොවීමට හිතොරි හිතොරි ශික්කරිතෝ කියන්නේ තම තමා වශයෙන් පුද්ගලිකව ඔබෝයතේ ඔකුකොතෝගා තයිසෙත්සද අරු මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. අපි සාරාංශ කිව්වොත් බොහෝමයක් ගුවන් යාන අනතුරු මාරාන්තික අනතුරු වීම බහුලයි. අනතුර මාරාන්තික නොවුනත් මගීන්ට කායික හා මානසික වශයෙන් ගැඹුරු තුවාල ඇති වෙනවා. අනතුරක් සිදු වුණු විට මෙය තේරුම් ගැනීම ප්‍රමාදයි. කෙසේත්ම අනතුරු සිදු නොවීමට හේතු පුද්ගලික වශයෙන් මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. කෝකූකි ජිකෝවා කියන්නේ ගුවන් යාන අනතුරු හොතොන්දුගා ඕකීන ජිකොතෝ නරුතමේ. බහුල වශයෙන් මේක විශාල අනතුරු බවට පත්වන නිසා ශකයි තෙකිනි කියන්නේ සමාජීය වශයෙන් ඕකීන විශාල ෆුවන්කංගෝ කියන්නේ විශාල සමාජ කනස්සල්ලක් ෆුවන්කං කනස්සල්ලක් අතයිරු ඇති කරනවා. ඉතින් ගුවන් යාන අනතුරු කියලා කිව්වහම විශාල වශයෙන් සිද්ධ වෙන අනතුරු නිසා සමාජයක් වශයෙන් විශාල කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි යනවා තුන්වෙනි කරුණ පැත්තට. කෝකූකි ජිකෝ ඕ ශොරිසුරු තමේනි. මේ ගුවන් යාන අනතුරක් සම්බන්ධයෙන් අපි කටයුතු කරනකොට තකුසන්නෝ හ්‍යෝගා කකරු විශාල මුදලක් වැය වෙනවා. තතෝ එබා ජෝකැකුනි තයිසුරු බයිෂෝ හොෂෝ කියන්නේ මගීන් සඳහා ගෙවන උදාහරණයක් විදිහට මගීන් සඳහා ගෙවන බයිෂෝ හොෂෝ කියලා කිව්වහම වන්දි මුදල් ඊට පස්සේ ජිකෝ ගෙන්බනෝ ෂොරි මේ අනතුර සිදු වුණු ස්ථානය පිළිබඳව සිදු කරන කටයුතු ෂයින්නෝ හකෙන්හි කියන්නේ සේවකයින්ව తాවකාලිකව වැඩට ගන්න සේවකයින් වගේ දේවල් ගා කනරිනෝ කින්ගකුනි නරි. ඒ කියන්නේ විශාල මුදලක් වැය වෙන කටයුතු සිද්ධ වෙනවා. එතකොට ඒක KEIනෝ කිකිනි නරු. KEI කියලා කියන මැනේජ්මන්ට් එක. ඒ කියන්නේ කළමනාකරණයේ අර්බුදයක් බවට පත් වෙනවා. කිකි කියන ගැටලුව අර්බුදයක් බවට පත් වෙනවා. එතකොට ගුවන් යාන අනතුරක් සම්බන්ධ කටයුතුවලදී විශාල මුදලක් වැය වෙනවා. ඒ කියන්නේ මගීන්ට වන්දි අනතුරු සිදු ස්ථානය පිළිබඳ කටයුතු කිරීම, ඊට පස්සේ తాවකාලික සේවක ගාස්තු වගේ දේවල් නිසා මුදල් වැය වෙලා කළමනාකරණයේ අර්බුද ඇති වෙනවා. අපි අවසාන වශයෙන් තියෙන හතරවෙනි කරුණ ගැන කතා කරොත් කෝකූකිනෝ සොන්ෂිත්සුවා කියන්නේ මේ ගුවන් යානයකට සිදුවන අලාභය කයිෂනෝ KEIනි. සමාගමේ KEI කළමනාකාරීත්වයට ඕකිකු ඒකියෝ සුරු විශාල වශයෙන් බලපෑම් කරනවා. සුකෙජෝරු තෝරිනෝ උන්කෝගා ෆුකනෝතෝ නරි. ඒ කියන්නේ ෂෙඩියුල් එකක් අනුව කාලසටහනක් අනුව උන්කෝ තියෙන මේ මෙහෙයුම් ෆුකනෝතෝ නරි අකාර්යක්ෂම බවට පත් වෙනවා. එතකොට මතා ජූයෝනි තයිසුරු කියලා කියන්නේ ඉල්ලුමට සැපයුම දෙන විදිහට ෆ්ලයිට් එකක්. බින්නෝ තෙයිකියෝ කියලා කියනවා සැපයුම. ඉල්ලුමට සරලන විදිහට ගුවන් යාන සැපයුමක්ම දෙකිනකු නරු සිදු කරන්න බැරි වෙනවා. අපි ආපහු කියවුවොත් කෝකූකිනෝ සොන්ෂිත්සුවා කයිෂනෝ KEIනි ඕකිකෝ ඒකියෝ සුරු. සුකෙජූරු තෝරිනෝ උන්කෝගා ෆුකනෝතෝ නරි මතා ජුයෝනි තයිසුරු බින්නු තෙයිකියෝමෝ දෙකිනකු නරු. ගුවන් යාන අලාභ සමාගමේ මෙහෙයුම් කටයුතු වලට විශාල බලපෑමක් ඇති කරනවා. හරි. ඉතින් ඊට පස්සේ මේ කරපු කොටසට අදාළව වචනත් ඔයාලට මේ විදියට බලන්න පුළුවන්.
ඉතින් අපේ පළවෙනි ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් පාඩම මේ විදිහටම ඉවර වෙනවා. ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න මේ වගේම පාඩම් ඉස්සරහටත් බලන්න.